එතකොට මේ විදේශික බලපෑම් අපි කිසිසේත් අවතක්සේරු කරන්න මතුවේ. ඒක ලොකු ප්‍රශ්නයක්. මේ කාර්යාලය කියන්නේ අත වශයෙන් එක කාර්යාලයක් නෙමෙයි. ඒක තාමත් බලගත්තු අර්ධ අධිකරණ කාර්යාලයක්. ඒ නිකම්ම නිකම් කාර්යාලයක් නෙමෙයි. දැන් මේගොල්ලන්ට අසීමිත බලතල තියෙනවා ඕනෑම විදේශීය සංවිධානයක් සමග ගිවිසුම් ගන්න. එහෙම ගිවිසුම් ගහලා මුදල් ලබාගෙන ඊට පස්සේ ඒ සංවිධානවල නිලධාරීන්ට මේකට රිංග ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ සංවිධානවල නිලධාරීන් මේකට අනුයුක්ත වෙලා ඒතර ඒ නිලධාරීන්ට බලය දෙනවා අපේ රටේ ඕනෑම ස්ථානයකට ඇතුල් වෙන්න යුද හමුදා කඳවුරු පෞද්ගලික නිවාස කාර්යාල ඕනෑම එකකට මේ ඇතුල් වෙලා ඒවැයි තියෙන ලියකියවිලි ලබා ගන්න ඒවැයි පිටපත් සෑදීමට ඒගොල්ලන්ගේ භාරයේ ඒවා ලබා ගැනීමට මේ සියල්ලක්ම සඳහා මේ පුද්ගලයන්ට මේ විදේශීය ආයතනවල මේ සේවය කරන පුද්ගලයන්ට වෙන්න පුළුවන්. ඒ නිලධාරීන්ට පූර්ණ බලතල දීලා දෙනවා ශ්‍රී ලංකා පොලිසියට ආයත් බලතල. මේ බලතල පාවිච්චි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහේස්ත්‍රාත්වරුන්ගේ සහයෝගය ලබා ගන්න පුළුවන් තත්ත්වයක්ත් තියෙනවා. එතකොට අනෙක් කාරණය තමයි මේ සියල්ලක්ම කරන්නේ නිර්නාමික සාක්ෂි අනුව. කවුද මේ සාක්ෂි දෙන්නේ? ඒක ඒගොල්ලන්ගේ අනන්‍යතාවය ඒගොල්ලන්ගේ කටහඬ මුහුණවර කාටවත් දැනගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ සියල්ලක්ම කරන්නේ රහසිගතව. එහෙම කරන්නේ. අවන්ත දෙයක් නම් එලිපිට කරන්න පුළුවන්. එතකොට මේ විමර්ශනයේ කරලා ඉවරනහම මේ නඩු පැවරීම සඳහා මේක ඒ බලධාරීන්ට මේ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. මේක කොච්චර භයානක දෙයක්ද කියනවා නම් අතුරුදන් වෙච්ච පුද්ගලයෙක් පස්සේ කොහේ හරි හම්බුනොත් විදේශීය රටක සුවසේ රැජවෙන පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාගේ කැමැත්ත නැතිව ඒ පුද්ගලයා ජීවතුන් අතර සිටින බව පවා අනාවරණය කරන්න බෑ. ඉතින් මොකද්ද මේ? මේක සත්‍ය පිළිබඳ ගවේෂණයක් නෙවෙයි. සත්‍ය සොයා ගැනීමට කරන අවංක උත්සාහයක් නෙවෙයි. මේ දේශපාලන අරමුණු ඉෂ්ට කිරීමට අපේ ත්‍රිවිධ හමුදා අමාරුවේ දැමීමට කොටින්ම කියනවා නම් යුද්ධයේ දිනාගත්තට පරිගැනීමේ වැඩ පිළිවෙලක් තමයි මෙතන දියත් කරලා තියෙන්නේ.